රයිට්. සුබ දවසක් සියලු දෙනාටම. ඔබ ටිකක් වෙනස් විදිහේ කතා බහක් තමයි අද කරන්න සිද්ධ වෙන්නේ. අ, මම මේ කතා කරන්නට යන්නේ මේ සංස්කෘතිය ගැන. සංස්කෘතිය කියන්නේ කුමක්ද? මේ සංස්කෘතිය කියන එක අපේ ජීවිතයට බලපාන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව. දැන් ඔය අපි විශේෂයෙන්ම බලන්න ඕන සංස්කෘතිය ගැන විවිධ අදහස් තියෙනවා. මොකද සංස්කෘතිය කඩනවා කියනවා, සංස්කෘතිය පිරිහෙලා කියනවා. දැන් ඉන්න දරුවන්ට සංස්කෘතියක් නැහැ කියනවා. එතකොට මොකක්ද ඇත්තටම මේ සංස්කෘතිය කියන එක? ඇත්තටම මේකේ හැඩහුරුව මොකක්ද? ඇත්තටම කොහොමද මේක මිනිසුන්ට ඒ තරම් බලපාන්නේ කියන කාරණය පිළිබඳව තමයි අද කතා කරන්න සූදානම් වෙන්නේ. අපි මුලින්ම බලමු සංස්කෘතියක් කියලා කියන්නේ මොකක්ද කියලා. මේක මානව විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක අදහසකින් මේ කාරණය ගත්තාන් පස්සේ අපේ පරම්පරාවෙන් පරම්පරාවට සංස්කෘතිය කියන එක අපිට හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ තවත් ජන කොට්ටාසයකින් තවත් ජන කොට්ටාසයකට පාරම්පරිකව සංස්කෘතිය එනවා. හොඳම උදාහරණය අපි සිංහල විදිහට, සිංහල මිනිස්සු විදිහට හඳුන්වන්නේම අපේ දෙමව්පියන්ගේ සංස්කෘතිය සිංහල වීම කරන කොටගෙන ඔවුන්ගේ එකත් එක්ක ඒ කල්චර් එකත් එක්ක ඔවුන් ඉදිරිපින් තමයි අපි නිරන්තරයෙන්ම සිංහල සංස්කෘතියට වෙලා තියෙන්නේ. ඉතින් මේක ගැන පොඩි විද්‍යාත්මක කතා බහකට ඇත්තේ මේකට මානව විද්‍යාඥයින් දක්වලා තියෙන අදහස් ඉතාමත් වැදගත් වෙනවා. එහිදී මට ඊබී ටයිලර්ගේ නිර්වචනය ගොඩක් ඔය විශ්වවිද්‍යාල මට්ටමේ පවා සංස්කෘතිය පිළිබඳව කතා කරන කතිකාවල් වලදී ටයිලර්ගේ නිර්වචනය ඉතාමත් වැදගත් වෙන නිර්වචනයක්. ටයිලර් සංස්කෘතිය කියන කාරණය හඳුන්වන්නේ එයාගේ තියෙනවා ප්‍රාථමික සංස්කෘතිය නැත්නම් ප්‍රයිමිටිව් කල්චර් කියන ග්‍රන්ථය හඳුන්වන්නේ සමාජයේ සමාජිකයෙකු වශයෙන් මිනිසා විසින් අයත් කර ගන්නා වූ ලබා ගන්නා වූ දැනුම නොලෙජ් එක විශ්වාසය පද්ධතිය කලා කටයුතු සදාචාරය දහම් හා වෙනත් හැකියාවන්ගේ සමස්තය සංස්කෘතිය. සියලු දේවල් වල සමස්තය තමයි සංස්කෘතියට විදිහට ටයිලර් අදහස් කරන්නේ කියන්නේ ඒක. ඒක තමයි නිර්වචනයේ තියෙන හොඳම කෑල්ල. ඒ කියන්නේ සමස්තය. දැන් ඔබ මොනවද අපේ සමාජයේ තියෙන සමස්තය? දැන් ඔයගොල්ලෝ හිතන්න අපිට තියෙන ආර්ට් වැඩ. ගැන නාට්‍ය වෙන්න පුළුවන්, ඩ්‍රාමා වෙන්න මේ වෙන චිත්‍රපටි වෙන්න පුළුවන්, සංගීතයක් වෙන්න පුළුවන්, මිනිස්සු දකින ආකල්ප, ඊට පස්සේ ඇදහිලි මිනිස්සුන්ගේ අපවට තියෙන පරිසරයේ තියෙන භාෂාවන් ගත්තට පස්සේ ඇඳුම් පැළඳුම්, සිතුම් පැතුම්, චාරිත්‍ර වාරිත්‍ර, ෆුඩ්ස් කියන්නේ ආහාර ආශ්‍රිත සංස්කෘතිය, ඒ කියන්නේ අපේ පද්ධතිය මේ සියල්ලම තමයි සංස්කෘතියට අපි ගන්න. දැන් එක උදාහරණයක් විදිහට අපි සිංහල ගත්තොත් සිංහල මිනිස්සුන්ට වෙනම එකක් තියෙන සංස්කෘතිය. දෙමළ මිනිස්සුන්ට වෙනත් එකක් තියෙනවා. මුස්ලිම් අයට වෙනත් එහෙම රටාවක් තියෙනවා. දැන් කොස්ටියුම් ගත්තට පස්සේ වර්කින් ස්කිල්ස් කෙනෙක්ගේ වෙනස්. අපි එක ජන කොටස් වලින් වෙනස් වෙලා තියෙන. කියන්නේ ඒකයි අපි කියන්නේ මුස්ලිම් අයට වෙනම සංස්කෘතියක් තියෙනවා, අපිට වෙනම සංස්කෘතියක් තියෙනවා, ඉන්දියන්ස්ලා වෙනම සංස්කෘතියක් තියෙන. ඒ ජන කොටස් වලට මේ සංස්කෘතිය වෙනස් වෙන්න පුළුවන්. ඒකත් අපි කතා කරමු. කොහොම හරි මේ සියල්ලම මිනිස්සුන්ගේ ෆෝක් කල්චර් එක විශේෂයෙන්ම ජන සංස්කෘතිය ආශ්‍රිත දේවල්, ජන ඇදහිලි විශ්වාස ඒ ඔක්කොමගේ එකතුව තමයි සංස්කෘතිය කියලා අපිට කෙටියෙන් හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක මේ අපේ සංස්කෘතියක් බොහොම කියන්නේ මිනිස්සුන්ගේ මුළු ජීවිතේටම බලපානවා. හිතන පතන විදිහට, ඇඳුමක් අඳින විදිහට, ආහාර ගන්න විදිහට, විවාහ වෙන එක විශේෂයෙන් විවාහ වෙන්න ඔහු ඒ අරමුණු වලට ඔහු අවට පරිසරයේ සංස්කෘතිය බලපාන. ඒ කියන්නේ පරිසරය වගේම සංස්කෘතියක් බලපානවා. මේ එතකොට තමයි ඇත්තටම සමාජ ජීවියෙකුට තමන්ගේ ඍජුම බලපාන එක තමයි සංස්කෘතිය කියලා හඳුන්වන්න පුළුවන්. ඒකෙදි ගත යුතු හොඳම කොටස තමයි අපාවට ක්‍රියාත්මක වෙන ඇදහිලි විශ්වාස, ආගම්, සිරිත් විරිත්
මේ සියල්ලේ සමස්තය තමයි සංස්කෘතිය කියන කාරණය. ඒ වගේ